ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මට එක්ක සසින්දු YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එක දැක්කා වගේ අද අපි බලමු University of Moratuwa කියන්නේ Moratuwa campus එකෙන් දීලා දෙන්න free දීලා දෙන web development course එක මොකක්ද කියලා. ඉතින් ඒකේ අපිට Python කියලා දෙනවා. ඒකෙන් අපිට University of Moratuwa කියලා ගහපු සහතිකයක් ලැබෙනවා. ඉතින් ඒක අපි හරියටම ඒකට අපි හරියටම ලොග් වෙන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් ඒකේ වැඩ කරන්නේ කොහොමද? ඒකේ වීඩියෝ බලන්නේ කොහොමද? ඒකේ අසයින්මන්ට් යවන්නේ කොහොමද? ඒකේ අපි කරාට පස්සේ අපිට දෙන සහතිකය අපි හරියට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලමු. ඉතින් වැඩි කතා නොකර අපි යමු platform. ඉතින් අපි වීඩියෝ එක හමු. University of Moratuwa කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ එකට අරන් යනවා. ඊට පස්සේ මුලින්ම තියෙන open learning platform UOM University of Moratuwa කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙනවා. ඊට පස්සේ recommend Carfree your course කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ අර ඊට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙනවා login කියලා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා Google account කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තමන්ගේ Google එකේ log වෙලා තියෙනවා. අන්න ඒ Google එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් continue දෙන්න. ඔන්න ඔය විදිහට තමයි මුලින්ම අපි මේකට log වෙන්නේ. ඉතින් ඊට පස්සේ අතන උඩම ගිහිල්ලා අතන ප්‍රොෆයිල් තියෙනවා. ඉතින් අන්න ඒක දෙන්න. ඊට පස්සේ edit profile කියලා තියෙනවා. අතන නම තියෙනවා. ඉතින් edit profile දෙන්න. ඊට පස්සේ අපි අපේ YouTube Google මේ Gmail එකේ නම තමයි තියෙන්නේ. ඒ මෙතෙන්ට දෙන්න තමන්ගේ නම, පළවෙනි නම, ඊට පස්සේ දෙවෙනි නම. ඉතුරු ටික නම් ඒ විදිහටම තියාගන්න. එතන ඕන ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියාගන්න ඕනේ. මොනවද දෙන්නේ නැහැ. එතනින් අප්ඩේට් ප්‍රොෆයිල් දෙන්න. දැන් මෙතන ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා. එතන ඩෑෂ්බෝඩ් නෙමෙයි. ඊට පස්සේ යන්න my courses කියලා. ඉතින් my courses කියන තැනින් ටිකක් ලැඳිද්දි ලෝඩ් වෙවි. මෙතන getting started කියලා තියෙනවා. අන්න ඒ course එක තාම 0.0යි තියෙන්නේ කම්ප්ලීට්ලා. ඉතින් අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක පොඩි විස්තර කිරීමක් තියෙනවා. ඒක go it දෙන්න.
ඊට පස්සේ මෙතන announcement කියලා එකක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ කියව ගන්න. මෙතන courses introduce එකක් තියෙනවා. ඉතින් මෙතන අර වීඩියෝ ටිකක් තියෙනවා. ඒවා බලගන්න. දැන් රවි කියලා ඒගොල්ලෝ පැහැදිලි කිරීම කරනවා. මෙතන වීඩියෝ දෙකක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න. ඊපස්සේ රෙජිස්ට්‍රේෂන් කියලා දෙනවා. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මෙතන තියෙනවා පාඨමාලා ප්‍රවේශය ලබා ගැනීම විසින් සම්පූර්ණ කිරීම අවශ්‍යයි. පාඨමාලා ප්‍රවේශයේදී ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් නිතර අසන ප්‍රශ්න කියවන්න. ඉතින් එහෙම තියෙන ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් information for registration අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ උඩ යටට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා answer the question කියලා. අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා ටිකක් ඔබේ මුල් නම අන්න ඒ ටික දෙන්න. ඔබේ මුල් නම මම දෙන්න මෙතන සසිඳු නිමිසර. ඊට පස්සේ මෙතෙන්ට අවසාන නම දෙන්න. වාසගම. මෙතෙන්ට මුලකුරු සමග නම ඒ කියන්නේ GMද NMද එහෙම ඊට පස්සේ ඔබගේ දුරකථන අංකයක් මම මගේ දුරකථන අංකය ලබා දෙනවා. මෙතෙන්ට මම මෙතන උපන්දිනය දෙනවා. උදේ උපන්දිනය දෙන්න. ඉතින් මෙතෙන්ට ඉච්ඡා පුරුෂභාවය දෙන්න. මෙතෙන්ට ඔයගොල්ලෝ ජීවත් වෙන දිස්ත්‍රික්කය. ඉතින් මෙතෙන්ට මම මාතර කියලා දෙනවා. ඊට පස්සේ ගෙදර ලිපිනය ඉල්ලනවා. ඉතින් ඊළඟට ලිපිනය දෙන්න. පාසල් මට්ටම ඉල්ලනවා. මම මෙතෙන්ට hours
ෆෝ ඒලවල් දෙනවා. ඔබ උසස් අධ්‍යාපන නිලයෙන් දෙන්න මං නෝ කියල දෙනවා. රැකියාවක නියලන දානෝ මෙතෙන්ට නෑ. ඊට පස්සේ මෙතනින් කොහොමද දැනග තියලානො මම මෙතෙන්ට දෙනවා from my friend කියලා. මං ඊට පස්සේ මෙතනින් submit questionnaire හරි. ඉතින් ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දෙන්න. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු. ඉතින් ඒ ටික හරි. ඊට පස්සේ තව තියෙනවා FAQs කියලා. FAQs කියලා තව එකක් තියෙනවා. ඉතින් ඒ ටික මහා ගොඩාක් බැරි නෑ. ඒ ටික ඕනෙත් නෑ. ඒ ටික පොඩ්ඩක් කියවලා බලලා ඔයගොල්ලෝ පුළුවන් නම් නිකන් කරන්න තියෙන්නේ. මෙන්න මේ FAQ මෙතන ඔය මෙන්න මේ වගේ ටිකක් බලන්න තියෙනවා. ඊට පස්සේ back to courses දෙන්න. ඊට පස්සේ slow when your කියලා තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් අහලා දෙනවා. ඉතින් මම ඒකට IT කියලා දීලා මොකද්ද මැසේජ් එකක් ඉල්ලනවා. this answer what is advanced course කියලා මම අහලා මෙතන submit දීලා. ඉතින් ඊට පස්සේ ආයි මයි course වලට යන්න courses. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අන්න අරක 100% complete කියලා වෙట్లా. අපිට තියෙන course ටික ඔන්න ඉල්ල තියෙනවා. ඔන්න ඔහම එකින් එක පිළිවෙලට කරන් යද්දී ඔයගොල්ලන්ට 100 කියලා 100 දැන් අනිත් ඒවායි තියෙන්නේ 100 බිඳුවනේ. ඉතින් 100 කියලා වෙట్లా ඔයගොල්ලන්ට හරියටම courses ටික කරගෙන යන විදිය අනුලා. ඉතින් දැන් ඔන්න මෙතන තියෙන Python for beginners course එක. ඉතින් මම අන්න ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ
මෙතන announcement කියලා ටිකක් තියෙනවා student room කියලා තියෙනවා. අන්න ඊට පස්සේ පළවෙනියටම identity of programming කියලා තියෙනවා. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා ඉඳිද්දී ඔන්න ඔය විදියට වීඩියෝ එකක් ඇවිල්ලා ඉතින් ඒ ටික බලන්න පුළුවන් වෙන විදියට තියෙනවා. මෙන්න මේ වගේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් බල ඉඳිද්දී ඔය ඩොට් තියෙන තැන් වලින් ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒවට ආන්සර් දුන්නොත් තමයි හරියටම ඒ කෝස් එක ඉවර වෙන්නේ. ඒ ලෙක්චර් එක අහගෙන හරියටම කරන්න ඕන. ඉතින් මෙතන පල්ලෙහා තියෙන ඔය ස්ක්‍රිප්ට් එක, ඒ කියන්නේ ලෙක්චර් එකේ නෝට් එක. ඉතින් ඒක බලලා හරියටම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ඕගොල්ලෝ. ඉතින් දැන් බලමු මගේ කලින් මම කරපු ඒවයි මගේ සර්ටිෆිකේට් ටික. ඉතින් මම මෙතන කරලා තියෙන කෝසස් ටික මගේ හැමෙම ටික කරලා තියෙනවා. මම හරියටම කෝස් කරලා තියෙනවා 1 2 3 4 5ක් කරලා තියෙනවා හරියටම. කෝසස් 5ක් ඉවර කරලා තියෙනවා. ඉතින් අපි බලමු හරියටම සහතිකේ කොහොමද ඒකේ තියෙන සහතිකේ ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අර Python for beginner එක තමයි පළවෙනියෙන් තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. මගේ ඒවයි 100ද කියලා වැඩිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ යටට යන්න. ස්ක්‍රෝල් ඩවුන් කරලා අන්තිමටම ගියාට පස්සේ යටම එක නෙවෙයි Python මෙතන තියෙනවා obtained UID certificate කියලා. අන්න ඒකට යන්න. ඊට පස්සේ පල්ලෙහෙන් ආයෙත් නෝ Python for beginner certificate කියලා certificate දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් ලෝඩ් වෙලා ඔයගොල්ලෝගේ certificate එක එවි. ඉතින් මෙතන Center for Open and Distance Learning University of Moratuwa Sri Lanka. This is certificate that Malayarat Sandunimsa මෙතන as right programming in Python for beginner කියලා ස්කෑන් කරන්න එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම ඒ කෝස් එක ඉවර කරාට පස්සේ අර 100% කම්ප්ලීට් වුණාට පස්සේ සාතිකේ ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම ප්‍රයෝජනයක් වෙන්නද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ කෝස් එකට ලොග් වෙන්නේ. ඒකේ අසයින්මන්ට් යවන්නේ. ඒකේ තියෙන සහතික අපි ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්නද කියලා. ඉතින් ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම like button එක press කරන්න. එහෙනම් අදට වීඩියෝ එක සමු ගන්නවා. හැමෝටම ජය වේවා.